වම්බුටු මෝජෝ. පටන් ගන්නකොටම ගත්ත වම්බුටු ගෙඩිය නම් චුට්ටක් සවුත්තු වෙලා. ඉතින් මම ඒ මුකුත් උනේ නෑ වගේ කියලා හිතාගෙන අලුතින් වැඩේ පටන් ගත්තා. ඉතින් එන්නකෝ මං හදන විදිහට වම්බුටු මෝජෝ වල හදලා පෙන්නන්න. ගොඩාක් ලොකුවට හරි අමාරුයි කියලා හිතන විදිහට නෙමෙයි මේ හදන්නේ මම මගේ විදිහට. මේ වම්බුටු මෝජෝ මම හිතන වෙලාවට හදනවා. ඒ කියන්නේ ගොඩාක් අපේ කට්ටිය කරන්නේ වම්බුටු මෝජෝ කියන්නේ උත්සවවලට මගුල් ගෙවල් වලට වගේනේ අපේ රටේ හදන්නේ. ඒ වුණාට මේ විදියට හදලා බලන්න ඔයාලට සාමාන්‍යයෙන් අමුත් එක්කෙන දවසකනත් කෑම මේසෙට තියන්න පුළුවන්. ගොඩාරියක් දේවල් මම මේකට දාන්නේ නැහැ. හැබැයි ලස්සනට රසට තියන්න පුළුවන්. හරිම රසයි මේක. මම ගොඩ වෙලාවට හදනවා. අනික තමයි මේ වම්බුටු ලියද්දි මෙන්න මේ විදියට ලියා ගන්න. එතකොට මේ වම්බුටු බදින්න යන තෙල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම ඉක්මනට වම්බුටු ටික බද ගන්න පුළුවන්. රසයි ඒ හැමදේම තියෙනවා. දැන් මම ඊළඟට වම්බුටු ටික ලියලා පැත්තකින් තියාගෙන තෙල් ටිකක් ලිපේ තියාගන්නවා. මම බොහොම ටිකයි තෙල් දාගෙන තියෙන්නේ. මොකද මම ලොකු ප්‍රමාණයක් වම්බුටු ගත්තේ නැහැ. ඉතින් මම වම්බුටු ටික දාන්න කලින් තෙල් රත් වෙලාද කියලා බලන්න මේ වගේ එක කෑල්ලක් දාලා තෙල් ටික ගානට රත් වෙලා තිබුණ නිසා මම වම්බුටු ටික තෙල් එකට එකතු කරගත්තා. එකතු කරලා චුට්ටක් බදෙන්න තියලා මම එකපාරක් කලවම් කරගන්නවා. කලවම් කරලා ආයි ටික වෙලාවක් ඉන්නවා තෙලේ වම්බුටු ටික පැදෙන්න දීලා. වම්බුටු වගේ දේවල් බදිද්දී නිතරම හැඳි ගන්නේ නැහැ. එතකොට වම්බුටු කෑලි කැඩෙන්න පුළුවන්. මම මේ වම්බුටු ටික පැදෙනකන් සාමාන්‍යයෙන් කලවම් කරන දෙපාරක් හෝ තුන් පාරක්. දැන් මම මේ ටික කලවම් කරලා තියලා ඊළඟට හදන්නේ මිරිස් ටික කපා ගන්න. මොකද මිරිසත් අපි එකපාරක් තෙලට දාලා ගන්න ඕනේ. අපේ ගෙදර තිබුණේ නම් දිග අමු මිරිස්. ඉතින් මං හදන වම්බුටු මෝජෝ ප්‍රමාණයට මේ අමු මිරිස් කරලා දිග වැඩි කියලා මට හිතුණා. ඒ නිසා මම අමු මිරිස් කරලා දෙකට කපලයි අමු මිරිස් කරලා අයිනේ චුට්ටක් බලාගත්තේ. ඒ වගේ මම අමු මිරිස් කරලා හදන ප්‍රමාණයට ගත්තේ අමු මිරිස් කරලා 4යි. මොකද මම ලොකු වම්බුටු මෝජෝක් නෙමෙයි හදන්නේ. අපි හැම වෙලාවෙම කෑම හදන්නේ දිවට විතරක් නෙවෙයි ඇස්සරටත් ලස්සනට පේන විදිහට තමයි කෑම එක හදාගන්නේ. අර කියමනක් තියෙනවනේ දිවට කලින් ඇහැට රස වෙන්න ඕනේ කියලා. ඒක නිසා අපි ඕනට වැඩිය දාන දේවල් දාගන්න නරකයි. මං හදන වම්බුටු මෝජෝට මට හොඳටම ප්‍රමාණවත් මිරිස් කරල් 4ක්. 4ක් කියන්නේ මේක දෙකට කැපෙන නිසා කෑලි 8ක් වෙනවා. දැන් මගේ වම්බුටු පළවෙනි මැත්ත බැදිලා තිබුණා. ඒ නිසා මං හනිකට ඒ ටික බාලා පැත්තකින් තියලා දෙවෙනි මැත්ත දාගත්ත බදින්න. මං ඔයාලට පෙන්නන්නම්කෝ වම්බුටු ටික මේ බෙද ගන්න ඕන ප්‍රමාණය කොච්චරද කියලා. ඒ කියන්නේ ගොඩාක් කළු වෙන්න බදින්න එපා. මේ තියෙන්නේ මම ගොඩාක් කළු වෙන්න වම්බුටු ටික බෙදලා නැහැ. මොකද ගොඩාරියක් කළු නම් වම්බුටු වල කර රහක් වෙනවා. මම කපාගත්ත අමු මිරිස් ඊළඟට මම තෙලේ දාලා බැද ගන්නවා මේ කරපිංච ටිකක්. ඊට අමතරව මම හාල් මැස්සු ටිකකුත් බැදලා තිබ්බා. දැන් මම මේ භාජනයට දාගෙන තියෙන කුරුඳුපතු කරාබු නැති එනස. යන්තම් පොඩ්ඩක් කුඩු කරලා තමයි මේ දාගෙන තියෙන්නේ. මේක ගොඩාරියක්ම කුඩු කරන්න තියෙනවා නම් හොඳයි. ඒත් මට මේ වෙලාවේ කරන්න බැරි නිසා මම මේ වගේ දාගත්තා. ඊළඟට මම මේ දැම්මේ මිරිස් කඩු හැන්දක්. අපි මිරිස් ගොඩාක් සැර දාන්නේ නැහැ වම්බුටු මෝජෝ වගේ දේවල් වලට. මොකද පැණි රහකුත් එක්ක. දැම්මේ මම කෑලි මිරිස් චුට්ටක්. ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට 3-5 කුඩු ටිකක්. ගොඩාක් දාන්නේ නැහැ. මම හදන ප්‍රමාණයට ගැලපෙන්නේ මම දාන්නේ. ඒ දාගන්න දේවල් ඕනට වැඩි වුණොත් අපි හදන වම්බුටු මෝජෝේ රස වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදේම සාමාන්‍ය ප්‍රමාණයෙන් දාන්න ඕනේ. මම තව එකතු කරනවා ගම් මිරිස් කුඩු චුට්ටක්. ඇඟිලි දෙකට අරගෙන චූටි ප්‍රමාණයක් දාන්න. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මම කොයි වගේ ප්‍රමාණයක් දෙකට එකතු කරන්න ඇත්ද කියලා. මේ තියෙන්නේ මගේ ආසාවට දාන්න දෙයක්. ඔයාලා දාන්න ඕනමයි කියලා නැහැ. හැබැයි දාලා බලන්න හරි රසයි. ඒ හීන්දුරු සූදුරු කියලා තමයි කියන්නේ. ඊළඟට මේ දැම්මේ මම මේ මොනවාද රටින්දි දාලි වල මම එකටම සීනි චුට්ටුකුත් දා ගන්නවා. මොකද වම්බුටු මෝජෝයේ
පැණි රසක් තියෙන තරමට හොඳයි. මේකට හකුරු තිබ්බනම් තමයි රස. මම ඔයාලට ඒ හදන විදිහටත් වම්බුඩු මෝජුවක් හදලා පෙන්නන්නම්. මේ මම ඔයාලට හදලා පෙන්නන්නේ ඉක්මනට හදා ගන්න පුළුවන්. ගෙදර තියෙන දේවල් එකතු කරලා දාලා හදා ගන්න පුළුවන් වම්බුඩු මෝජුව. මොකද කෑමේසක වම්බුඩු මෝජුවක් තිබ්බම හොඳයිනේ. දැන් මම මේ සෝස් චුට්ටකුත් දාගෙන ඊළඟට නැතුවම බැරි ලුණු කුඩු ටිකක් ඉහ ගන්නවා. මොකද ලුණු නැත්තම් කෑමකින් වැඩක් නෑනේ. ඊළඟට අපිට තියෙන්නේ මේ සේරම හැඳිකා ගන්න. මේ වම්බුඩු මෝජුවට එකතු කරනවා අපි මොනවාද තව ලුණු දෙහි විනාකිරි මම හදන භාජනය ඇල්මිනියම් නිසා මම ඒ මොනවත්ම දාගත්තේ නැහැ. මොකද මම මේ හදන වෙලාවේ මං ගාව මැටි භාජනයක් තිබුණේ නැහැ හදන්න. නිසා තිබ්බ ඇල්මිනියම් භාජනය තමයි හදන්නේ. මම මේ මුලින්ම ලිපේ තියන්න නැතුව කියන්නේ වළඳ මේ ගින්දරේ තියන්න නැතුව තමයි මේ ටික මේ දිය කරගන්නේ. මොකද ගින්දරට තිබ්බොත් එකපාරටම අඩිය අල්ලන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම මේ ටික චුට්ටක් කලවම් වුණාම මෙන්න මේවා මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකක් මේ තියෙන්නේ. බලන්නකෝ ඒකේ බැලුවත් රස පාටයි. දැන් අපි ඒ ටික හොඳට දිය වෙලා වගේ තියෙන නිසා චුට්ටක් ගින්දර අඩුවෙන් තියලා ලිපේ තියලා ඒක හඳුනාගන්න. ගොඩාක් මේ වෙලා දිය වෙන්න ඕනේ. මොකද ලිපෙන් තියගෙන දිය කරානේ. මට තව දෙයක්. මේ මං අරගෙන තියෙන ලොකු ලුණු. මොකද වම්බුඩු මෝජු වලට සාමාන්‍යයෙන් දාන්නේ පොඩි ලුණු. ඒ නැති වුනහම ලොකු ලුණු හැම කපලා දැම්මත් ඒකේ වරදක් නැහැ. හැබැයි මම ලුණු තෙලේ දාලා අරගන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂය. මම ඔයාලට නොපෙන්නපු දෙයකට මේකට දාලා තියෙන්නේ හාල් මැසි චුට්ටක් බෙදගෙන විතරයි. මේ තියෙන්නේ කලවම් කරගත්තාට පස්සේ තියෙන මගේ වම්බුඩු මෝජුව. බලන්නකෝ ඒකේ ලස්සන ඇත්තටම රසයි. රස පාට විතරක් නෙවෙයි ඒක හරිම රසයි. ඔයාලා හදලා බලන්න. හදලා මටත් කියන්න කොච්චර රසද කියලා ඔයාලට තීරෙයි. මොකද මේ ලොකු වෙලාවක් යන්නේ නැහැ. අනිවාර්යෙන් හදන්න. ඉතින් ආයෙම මං හදන රස කෑමක් අරගෙන එනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.